අපි නිතරම පර්සනල් ෆයිනන්ස් ගැන කතා කරාට අපි ඔයත් එක්ක කතා කරේ නෑ. ඔයාගේ පර්සනල් ෆයිනන්ස් කරගෙන යනකොට තියෙන අවදානම් කළමනාකරණය පිළිබඳව. අද අපි ඔයත් එක්ක කතා කරන්නේ කොහොමද ඔයාගේ පර්සනල් ෆයිනන්ස් කරගෙන යනකොට ඔයාගේ ජීවිතයේ තියෙන අවදානම් කළමනාකරණය කරගන්නේ කියලා. රැඳී සිටින අපිත් එක්කලා අපි මේ වීඩියෝවෙන් ඔයාට ඒ ඔක්කොම ටික කියලා දෙන්න සූදානම්. මෙතනදී තියෙන ප්‍රධානම කාරණයක් තමයි ඔයාගේ ආයෝජනවල අවදානම කළමනාකරණය කරගන්න එක. ආයෝජන කියලා කියන්නේ ඔයා ඉතුරු කරගත්තු දේවල්, එතකොට ඒවා විවිධ තැන්වල ආදායම් උපයන තැන්වල ආයෝජනය කරලා ඇති. ඒතකොට මේ වගේ අවදානම කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒක අද තමයි වැදගත්. ඒකට කරන්න තියෙන්නේ පළවෙනි කාර්යය තමයි ආයෝජන විවිධාංගීකරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සල්ලි ඔක්කොම ටික එක තැනක දාන්න එපා. අර කතාවක් තියෙනවානේ ඔක්කොම විතර එක මල්ලක දාන්න එපයි කියලා. ඒ වගේ ඔයාගේ තියෙන සල්ලි, ඔයාගේ වත්කම්, දේපල විවිධ තැන්වල ආයෝජනය කරන්න පුළුවන්. බැංකුවල ස්ථාවර තැන්පතුවල දාන්න පුළුවන්, රත්තරන් වල ආයෝජනය කරන්න පුළුවන්, කොටස් වල පොලේ ආයෝජනය කරන්න පුළුවන්, ක්‍රිප්ටෝ කරන්සි වල ආයෝජනය කරන්න පුළුවන්. ලංකාවේ තාම නීතිගත කරලා නැහැ. ඉස්සරහ නීතිගත කරයි ගොඩක් වෙලාවට. රියල් එස්ටේට් වල ආයෝජන ඒ වගේ ආදී වශයෙන් ඔයාට පුළුවන් ඔයාගේ ආයෝජන විවිධාංගීකරණය කරගන්න. අවදානම් සහගත ආයෝජන වලින් වැළකෙන්න ඕනේ. කිසිම වෙලාවක පිරමිඩ් වල සල්ලි දාන්න එපා. වෙනත් ආයෝජනයක් කරනවා නම් ඔබ ඒ පිළිබඳ මන අවබෝධයක් තියෙනවා නම් විතරක් ඒ ආයෝජන වලට යොමු වෙන්න. මතක තියාගන්න, අවදානම් සාගත ආයෝජන වලට යන්න කලින් ඒ අවදානම තක්සේරු කරගන්න. ඒක ඔබට දරන්න පුළුවන් සීමාවෙ තියනවාද කියලා විතරක් බලාගෙන ආයෝජනය කරන්න. ඒකත් ඉතාමත් වැදගත් කාරණයක්. ඊට අමතරව අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ හදිස්සියක් කරදරයක් වේද කියලා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඉමර්ජන්සි ෆන්ඩ් එකක් expect unexpected thing. ඒ නිසාම ඉමර්ජන්සි ෆන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න හදන්න. අපි ඉමර්ජන්සි ෆන්ඩ් එක හදාගන්න කාලේ ඉස්සරහ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මතක තියාගන්න. ඊට අමතරව ඔයා ණය ගන්නකොට ඔයා පුළුවන් තරම් වළක්වන්න ඕනි වැඩි පොලි අනුපාතවලට තියෙන ණය ගන්න. ඒ ණය ගැනීම වලකින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ගන්න ඕනේ හැමතිස්සෙම හොඳ ණය. අපි හැමදාම කියනා වගේ නරක ණය ගැනීමෙන් වලකින්න. නරක ණය ගත්තොත් ඒ කියන්නේ කන්සම්ප්ෂන් එකට ණය ගත්තොත් අපිට ගොඩක් වෙලාවට වරදින්න පුළුවන්. අපිට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් මතක තියාගන්න. ගන්නව නම් හොඳ ණය කියලා කියන්නේ ඒ මුදල් අරගෙන ආයෝජනය කරන්න පුළුවන් ණය තමයි. ඒකෙන් ප්‍රතිලාභයක් ගන්න පුළුවන් දේවල් තමයි හොඳ ණය කියලා කියන්නේ අපි. ඒ වගේ තමයි තවත් ඔයාගේ අවදානම කළමනාකරණය කරන්න පුළුවන් තමයි රක්ෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට වාහනයක් තියෙනවා නම් ඒ වාහනයට රක්ෂණයක් ගන්න ඕනේ. අපි දන්නවා ලංකාවේ අවශ්‍යතාවයේ තියෙන්නේ third party insurance එකක් විතරයි. නමුත් third party insurance එකක් විතරක් මේ වැඩේ කරන්න බෑ. හදිසියේ ඔයා 100%ක් නිවැරදිව ධාවනය කළත් පිටිපස්සේ එක්කෙනා වාහනය ගෙනලා වැද්දුවොත් ඩැමේජ් වෙන්න පුළුවන්. තර්ඩ් පාටියට නඩු දාලා රක්ෂණ වන්දි ගන්න අවුරුදු ගාණක් ගත වෙනවා ඉතින් මම දන්නවා නීතිඥවරයෙක් විදිහට. ඉතින් රක්ෂණ ආවරණයක් ගන්න වගේ වාහනයට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. උතරක් නෙවෙයි මෙඩිකල් ඉන්ෂුරන්ස් එකත් අත්‍යවශ්‍යයි. මෙඩිකල් ඉන්ෂුරන්ස් අත්‍යවශ්‍යයි. අපි දන්නේ අපට හදිසියෙක දුකක් කරදරයක් ලෙඩක් වුණොත් අපිට ඒකට වියදම් කරන්න සල්ලි අවශ්‍යයි. ලයිෆ් ඉන්ෂුරන්ස් එක, permanent disabled insurance එකක් දාගන්න එකත් අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි වැදගත්ම කාරණයක් තමයි ඔයා ණයක් අරන් තියෙනවනම් loan protection insurance එකක් දාගන්න. මේව කරගන්න බැරි වෙච්ච කට්ටිය දැඩි අමාරුවේ වැටිච්ච බව මම අත්දැකීමෙන්ම දන්නවා. මේ එකම වැදගත් වෙනවා. ඔයා මන අයවැය පාලනයක් කරගෙන ගියොත් ඔයාට වියදම් කළමනාකරණය කරගන්න පුළුවන්. අපි අයවැය කළමනාකරන වෙනත් පාඩමකින් කතා කරන නමුත් අයවැයක් හදාගෙන පර්සනල් බජට් එකක් හදාගෙන ඒක කරගෙන යන්න. කොහොමද පර්සනල් බජට් එකක් හදන්නේ? ඔයා එදිනෙදා වියදම් ටික ඇත්ත වියදම් ටික කොච්චරක් යනවාද කියලා එදිනෙදා ට්‍රැක් කරගෙන ගිහිල්ලා ඒකේ අනවශ්‍ය වියදම් ටික ඔක්කොම අඩු කරලා ඊට පස්සේ ඊගා මාසෙට අත්‍යවශ්‍ය වියදම් ටික විතරක් තියාගන්න. ඒක තමයි ඔයාගේ පර්සනල් බජට් එක වෙන්නේ. ඒකම ඔයා ටැක්සේරු කරගන්න ඕනේ, ඇසෙස් කරගන්න ඕනේ ඔයාගේ ලැබෙන්න තියෙන ආදායම. මේක තමයි පර්සනල් බජට් එක. මේක විස්තරාත්මක වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් වැදගත් කාරණයක්. ඔයා නිතරම ඉගෙන ගන්න ඕනේ.
ෆයිනෑන්ෂල් එඩියුකේෂන් ගන්න. එහෙම වුණොත් විතරයි ඔයාට මේ මූල්‍ය සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ හොඳ පොතක් කියවන්න පුළුවන්. වෙල්ත් එක ක්‍රියේට් කරන තාලෙ ගැන පොතක් කියවන්න පුළුවන්. එහෙමත් නැත්නම් YouTube channel එකක් බලන්න පුළුවන්. අපි නම් කැප වෙලා ඉන්නම ඔබගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරන්න. ඒ වගේම ඔබගේ ජීවිතය සාර්ථක වෙන උපදෙස් තමයි අපේ වීඩියෝ හැමතිස්සෙම ෂෙයා කරගන්න. මේ වගේ වීඩියෝ බලන්න. ඒ වගේ මූල්‍ය අධ්‍යාපනය පිළිබඳ මූල්‍ය දැනුම වැඩි කරගෙන හැමතිස්සෙම උත්සාහ කරන්න. අවසාන වශයෙන් අපි මේ හොයන දේපල සියල්ලම අපේ මේ සියලු වත්කම් අපට දාලා දවසක යන්න වෙනවා. අපේ මේ දේපල සියල්ල අපේ උරුමකරුවන්ට අපේ දරුවන්ට අයිති වෙයි අනාගතේ. ඒගොල්ලන්ට නිරවුල්ව භුක්ති විඳින්න අනිවාර්යෙන්ම වගේ බූදලය වගේ දේපල කොහොම ඔවුන්ට උරුම විය යුතුද යන්නේ ඔබගේ කැමැත්තක් තියෙනවා නම් ඒ පිළිබඳ අවසන් කැමැත්ත වාට පුළුවන් දැනටම සකස් කරලා තියාගන්න. අන්තිම කැමැති පත්‍රයක් එහෙම නැත්නම් ලාස්ට් විල් එකක් හදලා දේපල උරුම වෙන ආකාරය පිළිබඳ සැලසුමක් හදලා තියාගන්නත් පුළුවන්. මේ විදිහට ඔබගේ අවදානම් කළමනාකරණය කරගන්න කියලා අපි ඔයාලට යෝජනා කරනවා.